අවුරුදු 16 දී විභාගයක් ලියලා ඒකෙන් ෆේල් වුණොත් මුළු ජීවිතේම අඳුරුයි කියලා හිතන යුගය දැන් ඉවරයි. සාමාන්‍ය පෙළ අසමත් වෙලා ගෙදර නවතින සංස්කෘතිය 2026න් පස්සේ ලංකාවෙන් තුරන් වෙනවා. ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ සිදුවන විශාලතම පෙරළිය 2026 සිට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. මේ හුදෙක් විෂය නිර්දේශ වෙනසක් නෙමෙයි. මේක ක්‍රමයේ වෙනසක්, සිස්ටම් චේන්ජ් එකක්. අද සයන්ස් ඇප් වීඩියෝවෙන් අපි සරලව පැහැදිලි කරනවා මොකද්ද මේ වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය. මොකක්ද මේ මොඩියුල ක්‍රමය සහ ඔබේ දරුවාගේ අනාගතයට මේ බලපාන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම අපි බලමු පාසල් ව්‍යුහය වෙනස් වන විදිහ. 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන් එකම මූලික විෂය මාලාවක් හදාරනවා. මේ විශේෂත්වය තමයි STEAM අධ්‍යාපන ක්‍රමය. සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරිං, ආර්ට්ස්, මැත්. ඒ කියන්නේ කටපාඩම් කරනවට වඩා ප්‍රායෝගික දේවල් අත්දැක බලන්න, අලුත් දේවල් නිර්මාණය කරන්න දරුවන්ට අවස්ථාව ලැබෙනවා. පොතේ පේලි පාඩම් කරන යුගය ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රායෝගික කුසලතාවයට මුල් තැන දෙන යුගයක්. මොඩියුල ක්‍රමය කියන්නේ මොකක්ද? මේ අලුත් ප්‍රතිසංස්කරණවල කොදුනාටිය තමයි මොඩියුල. මොකද්ද මේ විෂයක් සහ මොඩියුලයක් අතර තියෙන වෙනස? සාමාන්‍ය විෂයක් අවුරුද්ද පුරාම එක දිගට යනවා. නමුත් මොඩියුලයක් කියන්නේ ඊට වඩා කෙටි ඉලක්කගත ඒකකයක්. සරලව හිතන්න ලීගෝ කෑලි වගේ. හැම මොඩියුලයකටම ඊට අදාළ න්‍යායක් වගේම අනිවාර්ය ප්‍රායෝගික කොටසකුත් ඇතුළත් වෙනවා. උදාහරණයට තාක්ෂණ වේදේ විෂය වෙනුවට දරුවාට පුළුල් විදුලි පරිපත, වඩු කර්මාන්තය හෝ මෘදුකාංග වැනි මොඩියුල තෝරාගෙන ඉගෙන ගන්න. මේ ක්‍රමේ ලොකුම වාසිය තමයි එක මොඩියුලයක් ඉවර වුණු ගමන් දරුවාගේ දක්ෂතාවය මනින්න පුළුවන් වීම. අවුරුද්ද අන්තිම වෙනකම් විභාග බලන් ඉන්න ඕනේ නැහැ. දෙමාපියන්ට තියෙන ලොකුම ප්‍රශ්නය. එතකොට විභාග නැද්ද? විභාග තියෙනවා. හැබැයි පැය 3ක පේපර් එකකින් මුළු ජීවිතේම මනින ක්‍රමය වෙනස් වෙනවා. අලුත් ක්‍රමේදී ලකුණු වලින් 70%ක් වගේ ලොකු ප්‍රතිශතයක් ලැබෙන්නේ පාසල් පාදක ඇගයීම් වලටයි. දරුවා පන්ති කාමරයේදී කරන ව්‍යාපෘති සහ ඉදිරිපත් කිරීම වලට තමයි ලකුණු ලැබෙන්නේ. ඒ නිසා විභාග බීතිකාව දරුවාගෙන් ඈත් වෙනවා. සාමාන්‍ය පෙළින් පස්සේ මොකද වෙන්නේ? මෙතෙන්දි දරුවාට පාරවල් දෙකක් විවෘත වෙනවා. පළමුවෙන්ම විශ්වවිද්‍යාලයට යන බලාපොරොත්තු වන දරුවන් සඳහා ශාස්ත්‍රීය අංශය. දෙවැන්න තමයි ලංකාවට අලුත්ම දේ. ඒ වෘත්තීය අංශය. පොතේ පාඩම් එපා වෙන දරුවන්ට Taman කැමති වෘත්තියක් පාසල තුලදීම පුහුණු වෙන්න පුළුවන්. අවුරුදු 13 ඉවරෙද්දී ඔවුන් එළියට එන්නේ NVQ level 4 වෘත්තීය සුදුසුකමකුත් එක්ක. ඒ කියන්නේ පාසලෙන් අයින් වෙද්දී ඔවුන් රස්සාවකට සුදුසුකම් ලැබලා ඉවරයි. මේක ලෝකයේ දියුණු රටවල් වන ෆින්ලන්තය, ජපානය වගේ රටවල් පාවිච්චි කරන සාර්ථක ක්‍රමයක්. එනිසා දෙමාපියන් බිය යුතු නැහැ. ඔබේ දරුවාගේ සැඟවුණු දක්ෂතාවය එළියට ගන්න මේක හොඳ අවස්ථාවක් වේවි. ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අධ්‍යාපන ලෝකයේ අලුත්ම තොරතුරු දැනගන්න සයන්ස් ඇප් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.